හෙලෝ කියන හැමෝටම ඊයේ බැලුවා වාලම්පුරි මූව් එක ලක්මල් ධර්මරත්නගේ. මේක ඇවිල්ලා සුපර්බ් කාස්ටයක් හිට මූව් එකක්. අෂාන් ඩයස් ඇන්ජලෝ කැරක්ටර් එක කියලා කැරක්ටර් එකක් ප්ලේ කරන. ඊට පස්සේ තුමිදු ඉන්නවා. ඊට පස්සේ ප්‍රියන්ත සිරිකුමාරනයාගේ පර්ෆෝමන්ස් එක ෆිනොමිනල් පර්ෆෝමන්ස් එකක් දෙනවා. උදයන්ති මේකේ පට්ටම පර්ෆෝමන්ස් එකක් දෙනවා. මම එහෙම යාගේ මේ අමුකුත් වර්ක්ස් එහෙම කලින් බලලා තිබුණේ නැහැ. බට් එයා ඇවිල්ලා හොඳ ඇක්ටිං පර්ෆෝමන්ස් එකක් දෙනවා. ඒ වගේම අර සාමි කියලා කැරක්ටර් එකක් ප්ලේ කරන දර්ශන් ධර්මරාජ් එයා නම් ෆිනොමිනල්ම පර්ෆෝමන්ස් එකක් දෙනවා. මේක ඉතින් අර අවුට්ස්ටෑන්ඩින් පර්ෆෝමන්ස් එක දෙන්නේ ප්‍රියන්ත සිරිකුමාර. එයා ෆැන්ටැස්ටික් ෆැබියුලස් ඇක්ටර් කෙනෙක්. ඒ වගේම මේ මූවී එක ගත්තොත් එහෙම මේක 2 hours and 30 minutes තියෙනවා. ඒක උංග දෙනේ මේ කතා කරලා තිබ්බා 2 hours 30 minutes කියන්නේ long duration එක කරාම කියලා. දන්නේ ලංකාවේ සිංහල ෆිල්ම් වල ඇටියට ඒක long duration නැද්ද කියලා. බට් මේ මම ඉතින් හැම වීක් එකේම හැම ෆ්‍රයිඩේම every Hollywood movie එකක් ආවම හැම එකම බලන නිසා මට එහෙම duration එක සම්බන්ධයෙන් නම් එහෙම ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ. අනික ඔය ලංකාවේ මිනිස්සු ඔය කියන තරම් නිකන් මේ පැය දෙකමාරක ෆිල්ම් එකක් බලන්න බැරි තරම් බිසි එච්චර එහෙම මේ මිනිස්සු ඉන්නවා කියන රටක් හැටියට පිළිගන්න පුළුවන් කමක් නැහැ. හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි පේෂන්ස් කියන එක නැති එක ලංකාවේ. අර ඉඳගෙන එහෙම බලන්න එහෙම පුළුවන් කමක් නැතිකම. එතකොට මේ මූවී එක ගත්තොත් මේක ට්‍රේලර් එකේ දැක්කා වගේම වාලම්පූරි එකක් තියෙනවා. ඒක මත තමයි යන්නේ. ඒක මේගොල්ලෝ සෝල්ඩ් කරන්න දරන උත්සාහයත් අතර ඒක ඊට අමතරව මේකේ පොඩි පොලිටිකල් එලිමන්ට්ස් වගේකුත් ගේනවා බෑක්ඩ්‍රොප් එකේදී. ඒකත් එක තමයි අරක ප්ලේ වෙන්නේ. ඊට අමතරව මේක මතක් කරන්න ඕනේ අර සමන් කියලා පොලිස් ඔෆිසර් කෙනෙක්ගේ කැරක්ටර් එකක් තියෙනවා. වසන්ත මොරගොඩ කියලා ඇක්ටර් කෙනෙක් ප්ලේ කරන්නේ. එයාත් හොඳටම ෆැන්ටැස්ටිකලි ඒ කැරක්ටර් එක ප්ලේ කළා කියන්න පුළුවන්. ස්කෝ එක හොඳයි, සවුන්ඩ් ඩිසයින් ඒ පැත්ත හොඳයි. ඒ වගේම කැමරාස් එම හොඳටම තියෙනවා. ඒ කියන්නේ මූව්මන්ට්ස් අර වාහනේ අර කොළඹට මේගොල්ලෝ එන ඒ සීන් එක ඒ වගේ හොඳටම තියෙනවා. ඒ වගේ කියන්නේ කැමරා එක සෙටප් කරලා තියෙන විදිහ ඒවා ෆැන්ටැස්ටිකලි තිබුණා කියන්න පුළුවන්. සර්ප්‍රයිස් එලිමන්ට්ස් තිබුණා. ඒ වුණාට මේක මේ ඒජ් ඔෆ් ද සීට් ත්‍රිලර් එකක් කියලා කියන්න බෑ. කවුරු හරි එහෙම කියනවනම් ඒජ් ඔෆ් ද සීට් ත්‍රිලර් එකක් කියලා එහෙම කියන්න බෑ. මේක එන්ඩිං එක ටිකක් අර ඕපන් ලයික් එන්ඩිං එකක් වගේ තමයි හම්බෙන්නේ. එහෙම නැතු අර ත්‍රිලර් රයිඩ් එකක දෙන එන්ඩිං එකක් නෙමෙයි හම්බෙන්නේ. ඒකට අර නිකන් අර ක්‍රිස්ටෝෆර් නෝලන් එක්ස්පීරියන්ස් එකක ඒ තියෙන අර ඒ මූවී එක ඉවරලා ගියාම එන ෆීලිං එක ලයික් අර ක්ලයිමැක්ස් එකටම ගෙනල්ලා ලයික් ඉවර කරන ඒ එලිමන්ට්ස් එක මේ මූවී එකේදී හම්බෙන්නේ නැහැ. ඊට අමතරව මේක අර කුම්බියෝ එක බලලා එහෙම ඒකත් එක්ක කම්පෙයාර් කරන්න එහෙම ඉතින් කම්පෙයාර් කරන්න බෑනේ. අරකේ තියෙන ඒ ඩියුරේෂන් එක සෙටප් එක ස්ටෝරි බිල්ඩින් එක කැරක්ටර් බිල්ඩින් එකේ වගේ ටීවී සීරීස් එක හම්බෙන එකත් එක්ක මූවී එකක කවදාවත් එහෙම කම්පෙයාර් කරන්න බෑ. මේකේ මේ ඉන්න කැරක්ටර්ස් ගොඩක් එක්ක මෙච්චර ඒ කියන්නේ මේක රැප් අප් කරපු එක පැය දෙකමාරෙන් ඒකම ලොකු දෙයක්. කියන්නේ හැම කැරක්ටර් එකක් පිළිබඳවම අපිට දෙනවා පොඩි ඉන් ඩෙප්ත් එකක්. නිකන් ඔහේ නිකන් අර කැරක්ටර් සෙට් එකක් පෙන්නලා ඉවර වෙලා එහෙම මේන් රෝල් එක වටේ යන්නේ නැතුව හැම කැරක්ටර් එකටම අපිට ඉන් ඩෙප්ත් ඩීටේල්ස් දීලා කැරක්ටර් බිල්ඩින් හොඳට කරපු චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන් වෙනවා. මේක ඉතින් අර නිකක් අර හේස්ට් මූවිස් තියෙනවනේ හොලිවුඩ් වල ඒ වගේද කියලා වෙලාවකට හිතෙනවා. මේ කැරක්ටර්ස් අර සෙට් එකක් ගෙනල්ලා ඒ වෑන් ඉන්ස්පයර් වෙලා කරපු දෙයක්ද කියලා හිතෙනවා. මම දන්නේ නැහැ මේවා වෙන කොහේ හරි තිබ්බයක් කොපි කරලා තරවද මේවාද එහෙම නම් මට අවුනේ නැහැ. මේකේ ස්ටෝරි ලයින් එක පොඩ්ඩක් ග්‍රවුන්ඩඩ් ලෝකල් ස්ටෝරි ලයින් එකක් යන්නේ. ඒතකොට මම හිතන්නේ මේක එහෙම
එකක් නෙමෙයි ඔරිජිනල් ස්ක්‍රීන් ප්ලේ එකක් වෙන්න ඇති. ඕවරෝල් ගත්තොත් එහෙම පට්ට විදියට එක්ස්පීරියන්ස් කරපු එන්ජොයි කරපු එකක් හැටියට ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරේ හඳුන්වන්න පුළුවන් වෙනවා. ඔය මන් දැක්ක SLB ලොග් ඔය ෆෑන් බේස් වල ඔය එක මේ ලක්මාල් ධර්මරත්න හඳුරන සහ අමාරු හඳුරනවා කියලා පෙන්නන්න හදන එම් සෙට් උත් ඉන්නවා. ඔය සන්නස්ගල වගේ උන්ටත් ඒ වගේ උන් ඉන්නවා මේ අර දායක සභාවල්ලගේ පත හැලි ලියන උන් එහෙම කැරක්ටර් එකක් නේ මම මිනිහාව මේ එහෙම දන්නෙත් නැහැ දැනගන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම හැම මූවී එකම බලන්න යනවා හොලිවුඩ් ඒවා බට් මේ ලෝකලි මේ වගේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ආවොත් බලනවා. දැනට ඉතින් බලලා දින බහුචිතවාදියා බැලුවා ඔය මෙහි ස්ක්‍රීනින් එකකදී තිබුණු early screening එකකදී 2018 වගේ බැලුවා මේ දෙරණ ෆෙස්ටිවල් එකද ඔය ඊට අමතරව ඔය මාරියා කියලා ඔය දැන් ඔය එන්න තියෙන ෆිල්ම් එකක් තියෙනවා. ඒකත් ඔය ෆිල්ම් ෆෙස්ටිවල් එක බැලුවා. ඊට අමතරව මේ ළඟදී ආපු අපේ ගජමෑන් බැලුවා. ඊට පස්සේ නෙළුම් කුළුණ බැලුවා. ඒ අරහම මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා පොඩි වයිබ් එකක් හැදුන නිසා මේක බැලුවා. මේක මම Hollywood movies like 50-60ක් වගේ බලන කෙනෙක් හැටියට මේක ප්‍රොඩක්ෂන් එකයි ඔක්කොම මේ ලෙවල් එකෙම රියන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 1000 ගාණක් දීලා කොලම්බස් සිටි සෙන්ටර් එකට ගිහිල්ලා හොලිවුඩ් මූවි එකක් වෙනුවට මේක බැලුවට පාඩු නෑ. එහෙම රිග්‍රෙට් එකක් නෑ. හොඳ එක්ස්පීරියන්ස් එකක් දීලා තියෙනවා. එහෙම මේ අර ශ්‍රී ලංකන් ඔය නිකන් නොමල් ඔය නිකන් ෆයිට් පහයි සින්දු පහයි තියෙන ඒ වගේ අබ්බල්ලා මම කවුරු හරි ගැන රිග්‍රෙට් වෙනවනේ. එහෙම එක්ස්පීරියන්ස් එකක් එහෙම ඩිවස්ටේෂන් එකක් මේක බැලුවයි කියලා එන්නේ නැහැ. හොඳම එක්ස්පීරියන්ස් එකක් කියලා හඳුන්වන්න පුළුවන් ලෝකල් ෆිල්ම් එක බලපුවෝ. ඒ වුණාට මම හිතන්නේ ඔය මේ කට්ටිය කිව්වට පස්සේ නෙළුම් කුළුණ දැන් මේක ඉග්නයිට් කරලා ගත්ත ෆයර් එක වාලම්පුරේ එක එහෙම කන්ටිනියු කරලා කියලා මම හිතන්නේ මේකට very limited niche crowd එකක් සෙට් වෙයි බලයි normal on average යයි නිකන් අර මේ අර වගේ යන එකක් නෑ. මොකද මම දැකපු දේ තමයි නෙළුම් කුළුණේ ජීවිතේට අවුරුදු මම හිතන 5කටවත් ෆිල්ම් හෝල් එකට ආපු නැති මිනිස්සු මේ එක ගිහිල්ලා බැලුවා. ඒක අර තියෙන සෙක්ෂුවල් එලිමන්ට්ස් එකත් එක්ක ඒකට ඉග්නයිට් වෙලා ඒකේ කලාව සහ ඒකේ තිබුණ මැජික් එක බලන්නත් ලොකු සෙට් එකක් ආවා. හොඳ ආටිස්ට්‍රි තියෙන සෙට් එකක්. ඊට පස්සේ අර නිකන් අර දැන් අරගලේ තිබුණේ අරගලේට ඔය අන්තිම රියලි චේන්ජ් එක කරන්න ආපු මිනිස්සුත් හිටියා. අනිත් ඔය සෙට් එකක්ම බැස්සනේ. TikTok සෙට් එක බැස්සා, Instagram සෙට් එක බැස්සා. අර ජාතික කොඩියත් එක්ක අර ඒ ෆොටෝ එක දාලා ඒ වයිබ් එකට සෙට් වෙන්නේ එහෙම බැස්සා. අර කෑර නිකන් අර මේක නෙළුම් කුල්ල බැලුවේ නැත්තම් නේ ලංකාවේ ජීවත් වෙලා තඩක් නැහැ වගේ තත්ත්වයක් ආවනේ. තකොට බලපු සෙට් එකත් එක්ක තමයි අර නිකන් මේක නිකන් කම්ප්ලීට්ලි හවුස්ෆුල් ලගේ එලිමන්ට් එකයි. මං හිතන්නේ එච්චර එහෙම බොක්ස් ඔෆිස් මට්ටමින් සක්සස් එක වෙයි කියලා පොස්ට් එක හොයයි. බට් අර කියපු වයිබ් එක එන්න ඒක ආවේ නෙළුම් කුල්ලට මං දැක්ක සිංහල ෆිල්ම් එකකට එනවා. ඊට පස්සේ මේකට ආවා මේ ගජ්මෑන් එකට ආවා. බ්ලොක් ඇන්ඩීනෝ එකක් කළොත් එන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. ඒත් සමහර විට ඒක අර කොලම්බෝ වල ඒගොල්ලන්ගේ සෙට් වෙන ක්‍රවුඩ් එකට විතරක් සෙට් වෙන්න ඉඩ තියෙනවා. එක කියන්න බෑ. ඒක පොඩ්ඩක් බලන්න වෙනවා රිලීස් වෙනකම් ඉඳලා. ඕවරෝල් ගත්තොත් එහෙම වාලම්පුරේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න තියටර් එකේ ෆැමිලි එකත් එක්කම ගිහිල්ලා බලන්න පුළුවන්. හොඳම එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න පුළුවන් වෙනවා. කලර් ග්‍රේඩින් ඒ ඔක්කොම ෆැන්ටැස්ටිකලි තිබුණා. ස්ටෝරි එකත් හොඳයි. එහෙම ඩිසපොයින්ට් වෙන්නේ නැහැ. මොකද මෙයා මේ ක්‍රිස්ටෝෆර් නෝලන් නෙමෙයි. සමහරු මේ ඔය දායක සභාවල ඉන්නේ ක්‍රිස්ටෝෆර් නෝලන් කරන්න හැදුවා. this is not ක්‍රිස්ටෝෆර් නෝලන් මේ ලක්මල් ධර්මරත්න කියලා ලෝකල් ඩිරෙක්ටර් කෙනෙක්. හොඳ එෆර්ට් එකක් දාලා කරලා මූවි එකක් කරලා දෙනවා. බලන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් චිත්‍රපටයක් වෙනවා. මම පෙරේදා බැලුවා රෝමියෝ ජුලියට් එකේ බැලේ එක. ඒක පට්ටම එක්ස්පීරියන්ස් එකක්. අද ඉරිදා කවුන්ටර් 2 එක බලන්න යනවා. ඒකට මේ දවස් 3ට ෆිල්ම් 3 සෙට් කරන කරන්ට ඒකෙන්ද මම පට්ට එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඩිසපොයින්ට් යන්නේ හොඳ ෆිල්ම් 10න් 8ක් දෙනවා. see you guys soon.